සුබ දවසක් හැමෝටම. අද සිට ඉදිරි වැඩසටහන් කීපයේදී අපි next gen neurosurgery වලින් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ කොඳු වැට පෙළට බලපාන පිළිකාවන් හා ඒ සම්බන්ධ කරුණු ගැන. විශේෂයෙන්ම මේ පිළිකා කොඳු වැට පෙළට එන්නේ කුමන ස්ථානවල ඉඳලාද? ඒවායේ රෝග ලක්ෂණ මොනවද? ඒවා හඳුනා ගැනීම අපි කොහොමද කරන්න ඕනේ? ඔබ පිළිකා රෝගියෙක් නම් මෙවැනි පිළිකාවක් කොඳු වැට පෙළට යෑමට පෙර ඔබ කොයි විදිහටද ඒක සොයාගන්නේ? ඒකට මොකද්ද ගත යුතු ක්‍රියාමාර්ග කියන මේ සියලු දේ අපි ඉදිරි වැඩසටහන් වලදී කියා දෙනවා. ඒවා පිළිබඳ හොඳ අවබෝධයකින් යුක්තව සිටීමෙන් ඔබට භයානක කොඳු වැට පෙළේ පිළිකාව නිසා ඇතිවෙන හානිදායක තත්ත්වයන් මගහරවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ගැන කතා කරනකොට මුලින්ම අපි අද වැඩසටහනෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ කොඳු වැට පෙළට වෙනත් ශරීරයේ කොතනක හරි ඉඳලා පිළිකාවල් එන්න පුළුවන් නම් ඒ කොයි ස්ථානවලින්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන්ම කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ මේක අංශ දෙකක් තියෙනවා. එකක් තමයි පිරිමින්ගේ ගත්තොත් පෙනහළු පිළිකා ප්‍රොස්ටේට් ග්‍රන්ථිය කියලා අපි කියනවා, මේ පුරස්ත ග්‍රන්ථියේ පිළිකා කියලා තියෙනවා. මෙන්න මේවා ප්‍රධාන වශයෙන් කොඳු වැට පෙළට පිළිකාව පැතිරීමට හේතු වෙනවා. ඒ වගේම තමයි කාන්තාවන් ගත්තොත් පියවරු පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිකා වලින් කොඳු වැට පෙළට පිළිකාව පැතිරෙන්නට පුළුවන්. නමුත් ඔබට යම්කිසි පිළිකාවක් ශරීරයේ වෙනත් ඕනෑම ස්ථානයක තියෙනවා නම් ඔබ කොඳු වැට පෙළට මේ පිළිකාව පැතිරීමට ඉඩක් තියෙනවා කියන එක පිළිබඳ අවධානයකින් ඉන්න එක ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා අපි ඉදිරි වැඩසටහන් වලදී මේවා එකක් ගැන වෙනම කතා කරමු. අපත් සමග රැඳී සිටින්න next gen neurosurgery වලින් අපි ඉදිරි වැඩසටහන් වලදී මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.